Hey guys, welcome back to my channel. ඔන්න අද අපි යනවා නුවරඑළිය හෝටල් තැන්නේ තියෙන අවුරුදු 12කට වතාවක් පිපෙන නෙළුම් මල් බලන්න. එහෙනම් බලාගෙන ඉන්න මොනවාද මේ vlog එකේ වෙන්නේ කියලා. Hey guys, ඉතින් කිව්වා වගේම අද අපි මේ යන්නේ හෝටල් තැන්නේ පිපිලා තියෙන අවුරුදු 12කට සැරයක් පිපෙන නෙළුම් මල් බලන්න. ඉතින් මේ vlog එක ඇත්තටම මම දාන්නේ ඉතාලි vlog series එක මැත්තේ. මොකද මේ vlog එක මම දන්නවා ගොඩක් අයට වැදගත් වෙන ගොඩක් අය ආසාවෙන් බලන් ඉන්න vlog එකක් වෙන්න ඇති කියලා. ඉතින් මම හිතුවා අපි මේ ගිය trip එක ඔයාලට පේන්න vlog එකක් කරලා දාන්න ඕනි කියලා. ඉතින් අපේ ඉටලි vlog series එක තාම ඉවර නෑ. මම මේකෙන් පස්සේ ඒවත් දාන්න. ඉතින් මම හිතනවා මේ අපේ හෝටල් තැන් නෙළුම් වසන්තය බලන් ගිය vlog එක ඔයාලා ගොඩාක් ආසාවෙන් enjoy කරයි කියලා. Guys, මේ ඔක්කොම traffic පිරීලා ඒක නිසා පාර අයිනේ නවත්තලා දැන් යන ගම වයින් මෙතන ඉඳන් කිලෝමීටර් එකමාර විතර තියෙනවා යන්න. අපි දැන් ඉවිදගෙන යනවා පයින් බලමු ඉස්සරහට ගිහින් කොහොමද තත්ත්වෙ. ඉතින් මේ දැන් ඔයාලට පේනවා ඇති පාර දෙපැත්තේ දම්පාන මල් තියෙනවා. ඒත් නෙළුම් මල්ම තමයි. එන්ට්‍රන්ස් එක ළඟ ඉන්නේ. මෙතන මාර ට්‍රැෆික් එකක් තියෙනවා. ඒ පැත්තේ එන වාහන මෙහෙට එනවා. අපිට දැන් මේ පැත්තට ය아가න්න විදියක් නැතුව ඉන්නේ අපි. දැන් අපේ කාර් එක ගන්න ගියා අපේ තාත්ති. අපිට ඒකෙන් එකයි ඉන්න මෙතනට වෙලා ට්‍රැෆික් කිරිලා ගියා. අපි දැන් අපේ අම්මේ චූටි මාමේ ඉන්න අපේ කාර් එකේ එනහම්. ඊනවල ට්‍රැෆික් එක පෙන්නන්න. ඉතින් ඔයාලට පේනව නේද මෙතන කොච්චර ට්‍රැෆික් එකක් තියෙනවද කියලා. අපි නම් මේකේ ඉරිද දවසක ඉතින් කාඩුත් හින්දා ගොඩාක් ටුවරිස්ට්ලා ඇවිල්ලා හිටියා මේ නෙළුම් වසන්තය බලන්න. ඉතින් ඔයාලත් මේ නෙළුම් වසන්තය බලන්න යනවා නම් සතිය දවසක යනවා නම් ගොඩක් හොඳයි. මොකද දවසෙන් එකක් අඩුයි. ඉතින් හෝටල් තැන්න උදේ 6ට ඕපන් කරන හින්දා පුළුවන් ඒ වෙලාවට යන්න. ඒතකොට නිරුමත් එක්ක ලස්සන වීව් එකක් එම ගන්න දැක බලා ගන්න පුළුවන් වෙයි. ටිකට් කවුන්ටර් එක ගාව තමයි ලොකු ට්‍රැෆික් එකක් තිබ්බ. මොකද එතන පොලිමත් එක්ක ලොකු ට්‍රැෆික් එකක් තිබ්බා. හැබැයි එතන ඉඳන් ටිකට්ස් ගත්තට පස්සේ අතෝරන ලොකු ට්‍රැෆික් එකක් තිබ්බේ නැහැ. ඉතින් අපි හිතුවේ ටිකට් කවුන්ටර් එක ළඟින් කාර් එක පාක් කරලා යන්න. හැබැයි එහෙම කරන්න එපා. එතන ලොකු දුරක් තියෙනවා ඔයගොල්ලන්ට ඇවිදින්න. ඒ නිසා එතන ඉඳන් කොහොම හරි වාහනේම යන්න ඉස්සරහට. මොකද එතන තව කිලෝමීටර් දෙකමාරක් විතර දුරක් තියෙනවා හෝටල් තැන් ළඟට යන්න. ඉතින් මේ තියෙන්නේ හෝටල් තැන්න තියෙන කෞතුකාගාරය. මේකේ ගොඩාක් දේවල් තියෙනවා බලන්න. ඉතින් මම ඔක්කොම ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා මේ වීඩියෝ එකේ.
ඉතින් මේකේ තියෙනවා ගෝණන්ගේ මුවන්ගේ හැම ඇටකටු ඇටසැකිලි වගේ ගොඩක් ඒවා තියෙනවා අන්තට්ටු. ඒවලට පේනවනේ කොච්චර ලොකු දේවල් මේක ඇතුලේ තියෙනවද කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලා මේක ඇතුළේදී ඔයාලගේ බෑග්ස් චෙක් කරනවා. ඉතින් ඔයාලට ඇතුළට යද්දී ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් ගෙනියන්න බෑ. ඔයාලා කෑම මොන හරි ගෙනනවා නම් ඒව ලන්ච් බොක්ස් එකකට දාගෙන එන්න. අනිත් දේ තමයි ඔයාලට මේකේ ඉන්න සතුන්ට කෑම දෙන්න බෑ. ඒ වගේම ඒ ගස් වල තියෙන මල් කඩන්නත් බෑ. ඒ වගේ වැරදි දේවල් කළොත් ඔයාලට දඩමොලයක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් දැන් අපි හදන්නේ හෝටන් තැන්නේ මේ නිලුමල් වසන්තය බලන්න යන හයිකෙලි ස්ටාර්ට් කරන්න. ඒ වෙලාවේ පොඩි වැස්සක් තිබ්බා. ඒක නිසා අපි කුඩත් අරගෙන ගියේ. අපි මෙතන හයික පටන් ගත්තේ 12 මාර්ට වගේ ඇති. ඒක නිසා අපිට හිතුණා ගොඩක් දුර මේ හෝටන් තැන්න ෆට්ටියම අපිට යන්න බැරි වෙයි කියලා. ඉතින් අපිට මගක් දුරක් යද්දී කාන්ට කෙනෙක් කිව්වා තොටුපළ කන්දේ තියෙනවලු නෙළුමල්. ඒ පැත්තේ ගොඩක් තියෙනවලු. ඉතින් ඔයාලා හෝටන් තැනට එනවනම් එතන තොටුපළ කන්දේ නවතලා එතන නෙළුමල් බලලා එන්න. ඉතින් තොටුපළ කන්ද තියෙන්නේ ඔයාලා ටිකට්ස් අරන් එන්න. පාරෙම තමයි අයිනකින් තියෙන්නේ. ඒක ඔයාලට පුළුවන් ටිකට් කවුන්ටර් එකෙන් අහගන්න කොතනද මේ තොටුපළ කන්ද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා නෙළුමල් බලන්න එනවනම් තොටුපළ කන්ද නැවතිලා එතනක් තියෙන නෙළුමල් බලාගෙනම මේ පැත්තටත් එන්න.
අපි බැලුවේ බේකස් ඇල්ල බල යන්න. මොකද බහුලකු වැස්සක් වහින්න වගේ යන්නේ. දැන් වෙලාව 2:00යි. ඉතින් අපි තව ගොඩක් දුර ඇවිල්ලා පරක්කු වෙන හින්දා දැන් බේකස් ඇල්ල බලලා ආපහු යන්න තමයි හදන්නේ. අපි දැන් බේකස් ඇල්ලට යන ගමන් ඉන්නේ. බලමු සෙනගන ටිකක් ඉන්නවා. හැබැයි මම හිතන්නේ අනිත් පැත්තෙන් යන ටික තමයි ගොඩක් සෙනග ඉන්නේ. මේ බේකස් ඇල්ල පැත්තේ වැඩි සෙනග නැහැ. එහෙනම් ගිහලා බලමු. ඔන්නලින් අපිට අවසානයේදී නෙළුම් මල් දැක ගන්න පුළුවන් වුණා. ඉතින් මේ අපිට නෙළුම් මල් හම්බුනේ බේගසලට යන පාරේ. මම දන්නේ අනිත් පැත්තේ ලෝකාන්තර යන පාරේ කොහොමද නෙළුම් මල් තිබ්බේ කියලා. ඉතින් අපිට හම්බුනේ නෙළුම් මල් තමයි මේ. ඉතින් මේ නෙළුම් මල් කියන්නේ අවුරුදු 12කට වතාවක් පිපෙන ලස්සන මල් జాතියක්. ඉතින් මේ නෙළුම් පඳුර අමුතුම ආකාරයේ ජීවන චක්‍රයක් ඇති ශාකයක්. ඉතින් මේ ශාක විශේෂය පැලැටි අවස්ථාවේ සිට හොඳින් වැඩි මල් හට ගන්න පඳුරක් බවට පත් වීමට වසර 8ත් 11ත් අතර කාලයක් යනවා.
ඉතින් මේ මල් අලංකාර නිල් පැහැයට හුරු ලාදම් පාට පැහැයක් ගන්න අතර නෙළුම් පඳුරු වනාන්තරය පුරාම පැතිරී ඇති නිසා මල් පිමෙන කාලයේදී මුළු වනාන්තරයම ඒ පාටින් තමයි දිස්සෙන්නේ. ඉතින් මේ නෙළුම් ශාකයේ බීජ ශ්‍රී ලංකාවේ ආවේනික පක්ෂියෙකු වන වලි කුකුලාගේ ප්‍රියතම ආහාරයක්. මෙම බීජවල මත්වන සුළු ද්‍රව්‍යයක් අඩංගු වන අතර බීජ වැඩි ප්‍රමාණයක් ආහාරයට ගතහොත් ඔවුන් ඉක්මනටම මත් වෙනවා. ඉතින් මේවා කාලා ഘോഷාකාරී වන වලි කුකුලන් ඉක්මනින්ම ඔවුන්ගේ ප්‍රධාන විලෝපිකයෙකු වන කළු කුස්සාට පහසුවෙන්ම ගොදුරු වෙනවා. ඒ විතරක් නෙමේ නෙළුම් කියන්නේ අලියන්ගේද ප්‍රධාන ආහාරයක්. බලන්න මගේ පිටිපස්සේ ඔක්කොම නෙළුම් මල් තියෙන්නේ. ඔය වීඩියෝ වල දකින්නේ කොච්චර ලස්සනයිද කියලා. තව කිලෝමීටර් 500ක් මීටර් 500ක් විතර තියෙනවා යන්න. ගිහලා බලමු මේ හොඳටම වහිනවා. මේ තෙමිලා ඉන්නේ. අපි නම් යම් බලන්න. गाइस नहीं බලන්න.
අපි දැන් බේකර්සල් බලලා යන ගම ඉන්නේ. බේකර්සල් එක චුට්ටක් සෙනග හිටියා වැස්ස හින්දා. ඇල්ල ගොඩක් වතුර වලින් පිටලා තිබ්බේ. අපි දැන් ආයේ ආප් පැත්තටම යනවා වටේ රවුමක් යනවා මේ පැත්තට ගියේ නෑ. මේ වහින හින්දා දැන් පරක්කු වෙලා තියෙන හින්දා. අපි හැබැයි ආයේ දවසක මේ පැත්තේ යනවා. එතකොට ඔයාලට ඔක්කොම හෝටල් තැන දේ ඔක්කොම පේන්න. එහෙනම් අපි දැන් ආයි ගියා පැත්තට. ඉතින් ඇත්තටම කියන්න සතුටුයි මේ අපි ගිය හෝටල් තැන පාරේ කිසිම ටොෆි කොලක්වත් දාලා තිබ්බේ නැහැ බිම. ඉතින් ඇත්තටම ඒකට ගොඩක් රෙස්පෙක්ට් කරනවා මේ කලින් ආපු හැමෝටම. ඉතින් ඔයාලත් යනවා නම් පුළුවන් නම් ඔයාලා මුකුත්ම ගෙනියන්න එපා. ඒව බිම දාන්න එපා. අපේ හෝටල් තැන අපි ආරක්ෂා කරමු. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාලා මේ හෝටල් තැන නිලු වසන්තිය බලන්න ගියාම පාසටහන තරක් අතුරු කරලා අපේ නේචර් එක අපේ සබාදහම ඒ විදිහටම ලස්සනටම තියලා එන්න. මොකද ඊළඟ එන එක්කෙනාටත් මේ පරිසරය ඔයාලා පින්තපු ඒ විදිහටම අත්දැකීම ලස්සනටම විදිහට ඔයාලත් ඒ එක්කලන්ට උදව් වෙන්න. ඉතින් guys අද vlog එකේ තියෙන ඔච්චරයි. මම හිතනවා ඔයාලා vlog එක ගොඩාක් enjoy කරන්න ඇති කියලා. අමතක නොකර channel එක subscribe කරන්න. අපි ආයේ ඉක්මනටම ඉතාලි vlog එකකින් හම්බෙමු. See you, bye.